ජීවිතේ සෑහළු කරගන්න මේ ජීවිතේ විඳවන්න හදාගන්න එපා. මොකද අපිට ලොකුම ප්‍රශ්නේ මේ ජීවිතේ නඩත්තු කරන එක නෙවෙයි. සංසාර දුකෙන් නිදහස් වෙන එක. ජීවිතේ අරගලය ජීවිතේ තියෙන ප්‍රශ්න ටික ඔළුවට ආවට පස්සේ ඔයාලට නිවන් දකින්න හිතන්නවත් වෙලාවක් නැහැ. ඒ නිසා එන එකට ඔය මෝන දීලා අඩුම තරමේ පොයටවත් සිල් ගන්න වෙලාව හදා ගන්න. දවසට පැය භාගයක්වත් බණ අහන්න වෙලාව හදා ගන්න. ජීවිතේ පිනෙන් කුසලෙන් පුරව ගන්න. ජීවිතේ ලොකු බරක් කරගන්න එපා. අපි මෝන දෙමු එන්න විදිහට මෝන දෙමු. ජීවිතේ කඩා වැටෙන් හොඳට මතක තියාගන්න. කඩා වැටිලා ආය හැදිච්ච හැටි. ආය කඩා වැටීමක් කෙනෙකුට හිතන්න මං කලිමුත් කඩා වැටිලා නැත්තරම නැති වෙලා නැගිට මිනිහෙක් මම මේකට මොන දෙනවා. තමන්ගේ ජීවිතේ තමන්ටම පාඩමක් කරගන්න. ඊට පස්සේ නිවනට ලං වෙන්න. පැහැදිලිද මම කියන්නේ? එහෙමයි නිවනට ලං වෙන්නේ. නැත්තම් මේ හිතේ iriසියාව, ක්‍රෝධය, වෛරය අනිත් උන්ට බැන බැන දෙස් දෙවුල් තියා බේද බින්න වෙලා මේ චෛත්‍ය වටේ මල් අරන් ගියා කියලා එකපාරම නිවන් දකින්නේ නැහැ. හිත හදා ගන්න ඕන පින්වතුනි.